ඔබ ගන්න තීරණ ක්‍රියාත්මක වෙන්න ඕනෑම අසිරු අවස්ථාවකදී අප ඔබව ආරක්ෂා කරනවා. ඔබ වෙනුවෙන් අපි පෙනී හිටිනවා. වැඩ කරන්න පටන් ගන්නවා. අපි පෙනී හිටිනවා. මා දන්නා විදිහට ඊයේ රාත්‍රියේ මහමුදේදී නේද මත්කුඩු සහිත බෝට්ටුවක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඔවුන් අද රාත්‍රියේ විතර ගොඩ බිමට ළඟා වේවි මම හිතන්නේ. අපේ නාවික හමුදාව රට පුරා මුහුදු සීමාවන් ආරක්ෂා කරගනිමින් මේ මෙහෙයුමට විශාල කාර්යයක් සහායක් ලබා දෙනවා. අපේ බුද්ධ්‍යංශයට අවශ්‍ය වන තොරතුරු සපයනවා. අපේ යුද හමුදා ගුවන් හමුදා මේ මෙහෙයුමට අවශ්‍ය වන දායකත්ව සපයනවා. එනිසා එක මෙම මෙහෙයුම මේ ව්‍යසනය පරාජයට පත් කිරීම සඳහා දේශපාලන අධිෂ්ඨානය, දෙක ඒ සඳහා අවශ්‍ය වෙන රාජ්‍ය ආන්ත්‍රණය නිලධරීන් නිසි පරිදි මෙහෙයවනවා කියලා මම විශ්වාස කරනවා. මේකට වසර කීපයක් අත්නොහරින මෙහෙයුමක් අවශ්‍ය. අත්නොහරින මම දන්නවා මේවා නිකන් රැලි හැටියට එනවා නේද? බෝට්ටුවක් අල්ලනවා, ප්‍රවෘත්තියක් දානවා, ආයෙ ගිහිල්ලා නිදා ගන්නවා. ආයෙ කවදා හරි කාලෙක ආයෙ බෝට්ටුවක් අල්ලනවා. එහෙමනේ යන්නේ. මේක එහෙම නෙමෙයි. අපේ මේ මෙහෙයුම අඛණ්ඩව අද වද කරනවා, හෙටත් කරනවා. අඛණ්ඩව මේ ව්‍යසනය පරාජයට පත් කරන තෙක් මේ මෙහෙයුම දියත් කරලා තිබෙන්නේ. අපි විදේශ රටවල වලින් සහාය ඉල්ලලා තිබෙනවා. විශාල ප්‍රමාණයක් විදේශ රටවල වලට ගිහලා සැඟවිලා තිබෙනවා. එයින් සැලකිතු කණ්ඩායමක් අපි අත්අඩංගුවට අරන් ගෙනලා තිනවා. තව කණ්ඩායම මේ විදේශ රටවල වල අත්අඩංගුවේ ඉන්නවා. ඔවුන් ගේන්න සැලසුම් කරලා තිබෙනවා. තවත් පිරිස් සැඟවිලා ඉන්නවා. ඔවුන් අත්අඩංගුවට ගන්න සැලසුම් කරලා තිබෙනවා. මේ ජාලය මුදුන බිඳින්න ඕන. ඊළඟ මේක දෙවනි ලේයර් එකක් තියෙනවා මේ රට ඇතුලේ. මූලික බෙදාහැරීමේ ජාලය බිඳින්න ඕන. දැන් ගම දක්වා අවසානයේදී ඉන්න අර ග්‍රෑම් 4-5ක් අතේ තියාගෙන බෙදන්න ඉන්නවා. ඒ දක්වම මේක මුලින් උපුටා දමන්න ඕන. මුළුමනින්ම සුද්ධයක් මතක තබගන්න. මුළුමනින්ම. ඒක අඛණ්ඩ මෙහෙයුම. අඛණ්ඩ මේක පියනවා. සමහර අය උත්සාහ කරයි වෙන වේශ්‍යයන්ගෙන් මේ ප්‍රශ්නේ යට ගහලා වෙන දිශාවකට සමාජය කැඳවන්න. ඒක තමයි වෙටි. මේ මෙහෙයුම අඩාල කරන්නේ මේ මෙහෙයුමේ නිරත වෙන නිලධාරියාම ඉලක්ක කරගෙන නෙමෙයි විතරක් නෙමෙයි. විවිධාකාරයෙන් මේක. තව පැතිවලින් මේක අඩාල කරන්න පුළුවන්. මේ මෙහෙයුමේ දිශානතිය වෙනස් කරන්න, විවිධ මහජන උද්ඝෝෂණ නැගිටවන්න, විවිධාකාරයේ ආණ්ඩු විරෝධී ක්‍රියාමාර්ගයන් උත්සන්න කරන්න, නැති ප්‍රශ්න ඇති කරන්න. එහෙම තමයි මේකට එරෙහිව අපේ මේ ජාතික මෙහෙයුමට එරෙහිව ඒ පැත්තේ ක්‍රියාන්විත යන්නේ. ඒක අපි බලාගෙන අපේ දේශපාලන පෙරමුණේදී, ඒ සටන තියෙන දේශපාලන පෙරමුණේදී අපි මේ සටනට එරෙහිව නැගිටින විනාශකාරී දේශපාලන පෙරමුණ අපි දේශපාලනයෙන් පරාද කරන්නම්. ඒක අපේ දේශපාලන වැඩි. ඒකට අපේ නිලධාරීන් කවුරුත් නැදියත් වෙන්න අවශ්‍ය නැහැ. ඒක අපි බාර ගන්නවා. අපි මේ ව්‍යසනයට එරෙහිව දේශපාලන පෙළගැස්ම, මේ ව්‍යසනයට එරෙහිව අපි ගොඩනගලා තියෙන දේශපාලන පෙළගැස්මට එරෙහිව ගොඩනැගෙන දේශපාලන පෙරමුණ අපි දේශපාලනයෙන් පරාද කරනවා. ඒක අපි බාර ගන්නවා. හරිද? හැබැයි ඒ පෙරමුණ මම හිතන්නේ අපේ දේශපාලන පෙරමුණ කිසිදු රාජ්‍ය නිලධාරී රාජ්‍ය ආයතනයක් අපි කිසිසේත්ම එම දේශපාලන පෙරමුණ සඳහා උපයෝග කරගන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ වැඩේ කරන්නේ. අපි මා ජනාධිපතිවරයාගේ පක්ෂික නායකයෙක්, මා ජනාධිපතිවරයා ලෙස මේ වැඩේ කරන්නම්, පක්ෂ නායකයෙක් ලෙස අර වැඩේ කරන්නම්. ඒක දේශපාලන වැඩේ. හරිද? මොකද අපි මෙහෙම විතාම ජාතික මෙහෙයුමක් කරනකොට කඩා කප්පල් කිරීම සඳහා විවිධාකාරයේ දේශපාලන පෙළ ගැස්වීම, මේ ව්‍යසනයේ ආරක්ෂකයන් බවට පත්වීමට නම් අපි දේශපාලන ඉඩ දෙන්නේ නැහැ. ඒක අපි වෙන පෙරමුණකින් බලා ගන්නම් නේද? ඇහෙන්නත් එක කියන අහලා පහලා ඉන්නව නම් හොඳයි. මතකද? අපි ඒ පෙරමුණෙන් බලා ගන්න. මේ පෙරමුණ අපිට තියෙන මොකද්ද? මේ පෙරමුණ අපිට තියෙනවා ඉතාමත් ශක්තිමත් අපි වැඩි කරමු. ලෑස්තිද නැද්ද? මම අහන්නේ. කරනවද නැද්ද? මම සම්මාන ගන්න අපේ හැම නිලධාරියෙක්ගෙම ඇහුවේ, බොහෝ අයගෙන් මම ඇහුවා පුළුවන් ද බැරිද කියලා මට කියන්න. කරනවද නැද්ද කියලා කියන්න. ඒ බොහෝ නිලධාරීන් hina වෙලා මට කිව්වේ කරන්න පුළුවන් කියලා.
කරන්න පුළුවන්. අපි මේ ගත්තු තීරණය අත්තරින් නැති තීරණයක්. ගත්තරින්නේ. අපි ආරම්භයට වඩා පළමු දවසට වඩා දෙවෙනි දවස වේගවත් කරනවා. දෙවෙනි දවසට වඩා තුන්වෙනි දවස වේගවත් කරනවා. අඛණ්ඩව මේ ව්‍යසනේ පරාජයට පත් කරන තෙක් මේ යොම දියත් කරන්න දේශපාලන අධිකාරියට මම බැඳී සිටිනවා. ඒ සඳහා අවශ්‍ය නායකත්වය අපි ලබා දෙන්න. අඛණ්ඩව දේශපාලන අධිකාරිය මා ඔබට සහතික දෙන වෙනස් වෙලා තිබෙනවා. අපි ඔබෙනුතුල වෙනස් වෙන්න. අපි වෙනස් වෙලා එකට පොරබදමු. මේ ජාතිය පත්වී තිබෙන මේ ජාතිය මහ ව්‍යසනී මේ ජාතිය මුදවා ගැනීම මෙහෙයුම අපි අත්තරින් නැතුව ඉදිරියට ගෙන යමු. ඒ වෙනුවෙන් සියලු දෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.